සුබ දවසක් වේවා යාළුවනි. ඔයාලට මම අද පෙන්වන්න යන්නේ තවත් ලස්සන සමරු කාසියක්. මේ බලන්න ඔයාලා ළඟත් මේ වගේ වටකුරු පැති 7ක් තියෙන පරණ රුපියල් 2 කාසි තියෙනවද? මේක රවුම් කාසියක් නෙවෙයි, 37ක් තියෙන රුපියල් 2 කාසියක්. පේනවද? ගොඩක් අය හිතන්නේ මේක නිකම් පරණ කාසියක් විතරයි කියලා. ඒත් මේ කාසිය පිටිපස්සේ තියෙන්නේ ලංකා ඉතිහාසයේ සිදුවුණු විශාලතම ජාත්‍යන්තර සිදුවීමක මතකයයි. මේ කාසිය නිකුත් කරලා තියෙන්නේ 1976 අවුරුද්දේ. ඔයා මේ කාසිය ඉදිරිපස බැලුවොත් පැහැදිලිවම පේනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ඒ වගේ එහි නොබෙදි ජාතීන්ගේ සම්මේලනය 1976 කියලා භාෂා 3ෙන්ම සටහන් කරලා තියෙනවා. 1976 ප්‍රබලම රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්වුණු පස්වෙනි නොබෙදි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ විශේෂ සමුළු කාසිය නිකුත් කරලා තියෙන්නේ. කපෝ නිකල් ලෝහයෙන් හදපු පැති 7ක හැඩයක් තියෙන මේ කාසිය අද වෙනකොට කාසිය එකතු කරන අය අතර ගොඩක් ජනප්‍රිය වෙලා ඉවරයි. ඔයාලා ළඟත් මේ වගේ 1976 කාසි තියෙනවද? නැත්නම් ඔයාලා ළඟ තියෙන සමරු කාසිය මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ දිගටම බලන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එන යාළුවනි, ජය වේවා.